මේක ආගමක් ගැන කතාවක් නෙදෙයි. එහෙම බැලුවොත් අපිට වැදගත්ම දේ මග ඇරෙනවා. ඇත්තටම මේක හිතාගන්නවත් බැරි තරම් සූක්ෂම විදියක සැලසුම් කරපු මනෝවිද්‍යාත්මක අපරාධයක්. අපේම මොලේ තියෙන ගැඹුරම දුර්වලතා පාවිච්චි කරලා කෙනෙක්ගේ නිදහස් කැමැත්ත සහ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම උදුරගන්න ක්‍රමයක්. අද අපි බලන්න යන්නේ ඒ අඳුරු යථාර්ථය ගැනයි. හරි. මේක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ වගේ දේවල් වලට අහු වෙන්නේ අධ්‍යාපනයක් නැති සරල මිනිස්සු කියලා නේද? හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ඒ වගේම භයානකයි. අන්න ඒ වැරදි මතය තමයි අපි මුලින්ම බින්දින්න ඕන. මේකට හේතුව බුද්ධිය අඩුකම නෙවෙයි, ඒක පැහැදිලි. ඇත්තටම හිතලා බලන්න වෛද්‍යවරු, ඉංජිනේරවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔය සමාජයේ ඉහළින්ම ඉන්න උගත් කියන අයම තමයි මේවට අහු වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ බුද්ධිය නෙවෙයි නම් ඇත්තටම මොකද්ද මේකට හේතුව? හොඳයි. ඇත්ත කතාව ටිකක් කම්පනයක් ඇති කරයි. මොකද මේ දුර්වලකම තියන්නේ පිට කොහෙවත් නෙවෙයි, අපේම ඇඟ ඇතුලේ. අපේම ජීව විද්‍යාවෙම කොටසක්. ඒ කියන්නේ දරා ගන්න බැරි ආර්ථික පීඩනයක් නැත්තම් ලොකු දුකක් වගේ වෙලාවක ඕනම කෙනෙක්ගේ මොළය හැක් කරලා පාලනය කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන බිහිසුනම ඇත්ත. ඉතින් කොහොමද මේ මොළය හැක් කරනවා කියන එක ඇත්තටම වෙන්නේ? මේකේ පිටිපස්සේ තියෙන සයන්ස් එක, ඒ කියන්නේ ජීව විද්‍යාව තේරුම් ගත්තම තමයි අපිට පැහැදිලි වෙන්නේ මේ වංචනිකයෝ කොච්චර සූක්ෂම විදිහට අපේම දුර්වලකම් පාවිච්චි කරනවද කියලා. හරි. හිතන්නකෝ මේක අපේ මොලේ ඉන්න CEO කියලා. පූර්ව ප්‍රාන්ත බාහිකය නැත්නම් PFC. මේක තමයි අපේ ලොජික් එක හරි වැරද්ද තෝරන ආවේග පාලනය කරන ප්‍රධානියා. හරියට ෆිල්ටර් එකක් වගේ. ඕනම බොරුවක්, ඕනම මානසික හැසිරවීමක් ඇතුළට එන්න කලින් නවත්තන්නේ මෙතනින්. දැන් බලන්න මේ වෙනස. සාමාන්‍ය වෙලාවක අපේ මොලේ වැඩ කරන විදිහයි දරුණු පීඩනයකදී වැඩ කරන විදිහයි. ආර්ථික අර්බුදයක් වගේ ලොකු ස්ට්‍රෙස් එකකදී අර CEO, ඒ කියන්නේ PFC එක ඔෆ්ලයින් යනවා. වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට බය පාලනය කරන ඇමිග්ඩලාව කියන කොටස අධික්‍රියාකාරී වෙනවා. ඒ කියන්නේ තර්කය නැති වෙලා බය විතරක් ඉතුරු වෙනවා. අන්න ඒ වෙලාවට තමයි ඕනම වංචනිකයෙක්ට මිනිස්සුන්ව පාලනය කරන්න හොඳම අවස්ථාව ලැබෙන්නේ. මෙන්න තියෙන විද්‍යාත්මක සාක්ෂි. MRI ස්කෑන් වලින් හොයාගෙන තියෙනවා කෙනෙක් ගුරුවරයෙක්ට අద్භුත බලයක් තියෙනවා කියලා විශ්වාස කරනකොට මොලේ බොරු අඳුර ගන්න කොටස වචනාර්ථයෙන්ම ඕෆ් වෙනවා. ඒක ජීව විද්‍යාත්මකවම සිද්ධ වෙන දෙයක්. බලන්න ඒක භයානකකම. බුද්ධිය නැති වෙනව නෙවෙයි, මොලේමයි ඒක නවත්තලා දාන්නේ. හරි. ඉතින් දැන් මොලේ හැක් කරන්න පාර හැදිලා ඉවරයි. ඊළඟට මොකද වෙන්නේ? මේ ළඟේ ජීව විද්‍යාත්මකවම අසරණ වෙච්ච මනසක් කොහොමද වංචනිකයෙක් සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට ගන්නේ? ඒකට යාලා පාවිච්චි කරන සැලැස්ම තමයි අපි දැන් බලන්න යන්නේ. මේකට පාවිච්චි කරන ප්‍රධානම මනෝවිද්‍යාත්මක ආයුධය තමයි බයිට් ආකෘතිය. බයිට් කියන්නේ behavior, information, thought සහ emotion කියන වචන හතරට. ඒ කියන්නේ චර්යාව, තොරතුරු, සිතුවිලි සහ හැඟීම්. කෙනෙක්ව සම්පූර්ණයෙන් පාලනය කරන්න මේ අංශ හතරම පාලනය කරනවා. හරියට කෙනෙක්ගේ අනන්‍යතාවය හදලා තියෙන කුළුණු හතරම එකපාර කඩලා දානවා වගේ වැඩක්. දැන් බලන්න මේ බයිට් මොඩල් එක වැඩ කරන විදිය. මුලින්ම චර්යා පාලනය. ශරීරය වෙහෙසටපත් කරනවා, කෑම පාලනය කරනවා, නිින්ද නැති කරනවා. ඇඟට පණ නැති වුණාම හිතන්නත් පණ නැති වෙනවා. ඊළඟට තොරතුරු පාලනය. පිටින් එන හැම ආරංචියක්ම නවත්තනවා. එතකොට එයාලා කියන දේ විතරයි ඇත්ත වෙන්නේ. ඊට පස්සේ චින්තන පාලනය. ඔළුවට දානවා අපි සහ අනිත් අය කියලා. ස්වාධීනව හිතන්න දෙන්නේ නැහැ. අන්තිමට හැඟීම් පාලනය. එක පැත්තකින් අධික ආදරයක් දෙනවා. අනික් පැත්තෙන් කල්ලියෙන් ගියොත් විනාශ වෙනවා කියලා බයක් ඇති කරනවා. මේක හරිම සූක්ෂම විනාශකාරී යන්ත්‍රයක්. මෙන්න චින්තන පාලනයට හොඳම උදාහරණයක්. හිතන්න කෙනෙක්ට ගුරුවරයා ගැන පොඩි හරි සැකයක් එනවා. එතකොටම යාට ඇහෙනවා ඒ කතා කරන්නේ ඔයාගේ මමත්වය කියලා. අන්න ඒ වචන ටිකෙන් ඔළුවේ එන ඕනම ප්‍රශ්නයක් එතනම නැවතිලා යනවා. හරියට හිතේ තියෙන කැන්සල් බටන් එකේ බුවා වගේ තමයි. හරි. එතකොට ඇයි මිනිස්සුන්ට මේක බොරුවක් කියලා තේරුණත් අයින් වෙන්න බැරි? ඒකට හේතුව තමයි මේ ෆෝබියා ඉන්ඩොක්ට්‍රිනේෂන්. ඒ කියන්නේ මනසට භීතියක් ආවෙද්දීම. කණ්ඩායමෙන් ගියොත් පිස්සු හැදෙයි, මැරෙයි, නැත්නම් පවුලම විනාශ වෙයි කියලා දරුණු අතාර්කික බයක් හිතේ ඇති කරනවා. මේක තමයි එයාලව අල්ලගෙන තියෙන අන්තිම මානසික හිරගේ. හොඳයි. අපි දැන් දැක්කා එයාලා පාවිච්චි කරන ආයුධ.
හැබැයි ඕනම ආයුධයක් වැඩ කරන්න නම් ඒකට හරියන පරිසරයක් ඕන. ඒ පරිසරය තමයි ප්‍රතිරාව කුටිය. එහෙම නැත්නම් එයාලා හදන්න මේ නොපෙනෙන හිරගය. මේකට මනෝවිද්‍යාව කියන්නේ මිලියෝ කන්ට්‍රෝල් එහෙමත් නැත්නම් පරිසර පාලනය කියලා. හිතන්න මෙහෙම කෙනෙක්ව කාමරයක දාලා එයාට ඇහෙන, පේන, දැනෙන හැම දෙයක්ම අපි පාලනය කරනවා. ටික කාලෙකින් මොකද වෙන්නේ? එයාට පිට ලෝකයක් තියෙනවද කියලාවත් මතකනේ. අපි කියන දේ විතරයි එයාගේ යථාර්ථය වෙන්නේ. අන්න ඒක තමයි මේ මනෝවිද්‍යාත්මක හිරගය. ඉතින් මේ හිරගය හදන්නේ කොහොමද? පියවර 3කින්. පළවෙනියට පවුල සහ යාළුවෝ යක්ෂයෝ කරනවා. දෙවැනියට පිට ලෝකයෙන් සම්පූර්ණයෙන්ම කපනවා. නායකයාට විරුද්ධව වචනයක්වත් කියන්න පුරුවන් කෙනෙක්ව ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. අන්තිමට ඒ කල්ලිය නැතුව ජීවත් වෙන්න බැරි තැනටපත් කරනවා. මේකේ අන්තිම අරමුණ හරිම කුරිරුයි. සම්පූර්ණයෙන්ම තනි කරලා පැනලා යන්න බැරි තැනටපත් කරන එක. මේ හුදකලා කිරීමේ භයානකම ප්‍රතිඵලය තමයි මේ. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ කණ්ඩායම අයට විතරයි කියන අදහස. කල්ලියෙන් පිටේ ඉන්න හැමෝම අමනුෂ්‍යෝ. තමගේ අම්මා තාත්තා වුණත් එහෙම හිතන්න ගත්තම එයාලට කරන ඕනම දෙයක් සාධාරණයි. එයාලව අතහැරලා දාන එක පූජනීය දෙයක් වෙනවා. හරි. අපි මේ වෙනකල් කතා කළේ මේ අඳුරු පැත්ත ගැන. එතකොට මේකට විසඳුමක් නැද්ද? කොහොමද අපි මේ මෝහණය බිඳින්නේ? අපේ මනසට පලියක් හදාගන්නේ කොහොමද? මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. බුද්ධිය කියන්නේ පලිහක් නෙවෙයි. නියම පලිහ තමයි දැනුවත්කම. මේ උපක්‍රම මොනවද කියලා හරියටම දැනගෙන ඉන්න එක. එයාලා සෙල්ලම් කරන ගේම් එකේ රූල්ස් අපි දන්නවනම් අපිට ඒ ගේම් එකට අහු වෙන්නට ඉන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා අනතුරු ඇඟවීමේ සලකුණු කිහිපයක්. නායකයා කියනවාද ප්‍රශ්න අහන්නේ නැතුව හැමදේම අදහන්න කියලා. පවුලෙන් ඈත්වන්න බල කරනවාද? ගැලවීම තියෙන්නේ මේ කණ්ඩායමේ විතරයි කියනවාද? එළියට ගිය අයව යක්ෂයෝ වගේ හෙලා දකින්නවද? මේ වයින් එකක් හරි තියෙනවා නම් එතන තියෙන්නේ මග පෙන්වීමක් නෙවෙයි භයානක පාලනයක්. අන්තිමට මේ දේ හොඳට මතක තියාගන්න. සැබෑ අධ්‍යාත්මිකත්වය මනිස් මනස නිදහස් කරනවා. ඒක මනස සිරකරුවෙක් කරන්නේ නැහැ. වෙනස එච්චරයි. එකක් නිදහස් කරනවා අනික හිර කරනවා. ඒ වෙනස අඳුරගන්න එක තමයි වැදගත්ම දේ. අපි මේ කතාබහ අවසන් කරන්න කලින් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න. අද අපි කතා කරපු මේ මානසික හැසිරවීමේ උපක්‍රම සමහර විට මේ තරම් දරුණු විදිහට නැතත් පොඩි පොඩි මට්ටම් වලින් තමන්ගේ වටපිටාවේ සමාජයේ සමහර විට රැකියා ස්ථානවලදී දැකලා තියෙනවද? මේරෙන කතාබහ කරන එක තමයි මේ වගේ මනෝවිද්‍යාත්මක අපරාධ වලින් අපිවයි අපේ සමාජයයි ආරක්ෂා කරගන්න තියෙන හොඳම පාර.